අද කතා කරන්නේ කොහොමද කොපිරයිට් වෙච්ච බෑග්ග්‍රවුන්ඩ් මියුසික් එකක් අයින් කරගන්නේ කියලා. ඉතින් මේ අයින් කරගද්දී ඕගොල්ලෝගේ වීඩියෝ එකේ තියෙන වොයිස් එකට ඩැමේජ් එකක් වෙන්නේ නැහැ. මේ කොපිරයිට් මියුසික් එක අයින් කරන්න අපි YouTube එකේ තීද්දිම තමයි කොපිරයිට් මියුසික් එක විතරක් අයින් කරන්නේ. ඉතින් මේක අපි අයින් කරන්නේ YT ස්ටුඩියෝ එකෙන්, කියන්නේ YouTube එකෙන්ම. ඉතින් මේ ඕගොල්ලෝ දන්නේ නැති කොපිරයිට් දුන්නාට පස්සේ ඕගොල්ලන්ගේ වීඩියෝ එකට මොනටයිස් ඔන් කරගන්න බෑ. කොපිරයිට් ප්‍රතිච්ච සින්දු අයිතිකාරයට ඕගොල්ලන්ගේ වීඩියෝ එකේ සම්පූර්ණ ආදායම යනවා. ඉතින් ඒකින්ද මම අද කරන්න යන්නේ මගේ කලින් දාපු වීඩියෝ එකේ බෑග්ග්‍රවුන්ඩ් මියුසික් එකට කොපිරයිට් දුනා. ඉතින් අපි අද බලමු කොහොමද YouTube එකේම කොපිරයිට් මියුසික් එක විතරක් අයින් කරන්න කියලා. ඉතින් වැඩි කතා නැතුව යමු වීඩියෝ එකට. වීඩියෝට යන්න කලින් channel එක subscribe කරන්න, වීඩියෝ එකට like එකක් දාන්න. හරි, ඉතින් ඔයා මුලින්ම යන්න ඕනේ YT ස්ටුඩියෝ එකට. ඉතින් මෙතන බලන්න පුළුවන් YT ස්ටුඩියෝ එක තියෙනවා. ඉතින් YT ස්ටුඩියෝ එකට ආවට පස්සේ ඔයගලන්ට බලා ගන්න පුළුවන් මෙතන මම දාලා තියෙනවා වීඩියෝ එකේ යටින් තියෙනවා කොපිරයිට් කියලා. ඉතින් මම මේ විදිහට කොපිරයිට් වෙදිච්ච වීඩියෝ එකට යනවා. ඉතින් මේ කොපිරයිට් වෙදිච්ච වීඩියෝ ටික ඊට පස්සේ බලා ගන්න පුළුවන් ඔයගලන්ට මේක පබ්ලික් කරලා තියෙන්නේ කොපිරයිට් කියලා මෙතන යටින් තියෙනවා. ඉතින් අපි මේක මේ විදිහට ක්ලික් කරගන්නවා. ඉතින් මෙතන යටින් වෙන්න review issues කියන එක ඔබන්න. ඉතින් ඊට පස්සේ ඔයගලන්ට බලා ගන්න පුළුවන් කොපිරයිට් වෙදිච්ච කොටස. ඉතින් මේකේ කියලා තියෙන මේක ස්ට්‍රයික් එකක් නෙවෙයි ක්ලේම් එකක් විතරයි කියලා. ස්ට්‍රයික් එකක් කියන්නේ ඔයගොල්ලෝ වීඩියෝ එක පබ්ලිෂ් වෙන්නේ නැහැ. ඉතින් ක්ලේම් එකකින් එච්චර ප්‍රශ්නයක් නැහැ. ඔයගොල්ලන්ට මොනිටයිස් ඔන් වෙන්නේ නැති එක තමයි වෙන්නේ. වීඩියෝ එකට විතරක් මොනිටයිස් ඔන් වෙන්නේ නැති එක තමයි ක්ලේම් එකෙන් වෙන්නේ. ස්ට්‍රයික් එකෙන් වෙන්නේ වීඩියෝ එක YouTube එකෙන් අයින් වෙන එක. ඉතින් මෙතන ඔඩියෝ කියන තියෙන තැන ඔබලා අපිට මෙතන ඉරේස් කියන එක තියෙනවා. ඉතින් මේ යට තියෙන මේ ඉරේස් සෝන් කියන එක දෙන්න. ඉතින් මේ ඉරේස් සෝන් කියන එක දුන්නාට පස්සේ ඔයාලට බලන්න පුළුවන් මේ කොපිරයිට් ඇදලා තියෙන සින්දුව තියෙන තැන්. ඉතින් මෙන්න මේ තියෙන තැන් වල තියෙන සින්දුවට තමයි කොපිරයිට් වැදිලා තියෙන්නේ. ඉතින් මේ ටික් එක ඔන් කරලා ඔයගලන්ට මේක අයින් කරාට පස්සේ මොන වගේද කියලා බලා ගන්න පුළුවන්. දැන් මම මෙතන ප්ලේ කරන්න යන්නේ නැහැ. ඉතින් මෙතන මේ යට බලා ගන්න පුළුවන් mute all sound කියලා. ඒ කියන්නේ මේ කොපිරයිට් වැදිලා තැන තියෙන ඔක්කොම sound එක අයින් වෙන එක තමයි වෙන්නේ. ඉතින් මම මෙතන දැන් මේ erase song කියන එක දෙනවා. ඉතින් මෙතන confirm කියන එක දෙන්න. ඉතින් මෙතන කියලා තියෙනවා විනාඩියක් හෝ පැයක් විතර ගත වෙන්න පුළුවන් ඒ කියලා. ඉතින් ඔයාලට පේනද මෙතන වීඩියෝ එඩිටින් ප්‍රොසෙස් කියලා මෙතන යටින් වැටලා තියෙනවා. ඉතින් අපි මේක එඩිට් වුණාට පස්සේ බලමු කොහොමද කියලා තත්ත්වය. ඉතින් එඩිට් එකෙන් පස්සේ අපිට මෙතන කොපිරයිට් කියලා බලා ගන්න පුළුවන් වෙන්නේ නැහැ. මෙතන නන් කියලා තමයි තියෙන්නේ. ඒ කියන්නේ අපි කරපු වැඩේ සාර්ථකයි. ඒ වුණාට පොඩි අවුලක් තියෙනවා. මේකේ දැන් බෑග්ග්‍රවුන්ඩ් මියුසික් එක විතරක් ප්ලේ වෙන තැන්වල පොඩි චුළු සද්දයක් එනවා. අපි කතා කරන තැන්වල කිසි ප්‍රශ්නයක් නැහැ. බෑග්ග්‍රවුන්ඩ් මියුසික් එක විතරක් ඇහෙන කෑල්ලක් තියෙන මේ වීඩියෝ එකේ. ඒකේ චුළු සද්දයක් ඇහෙනවා. මම ඒක වීඩියෝ එකේ අන්තිමට දාන්නම්. ඉතින් මං කියන්නේ ඔයගොල්ලෝ YouTube එකෙන්ම එඩිට් කරොත් ඒ වගේ දේවල් එන්න පුළුවන්. views ගොඩක් ගිහිලා තියෙනවා නම් YouTube එකේ එඩිට් කරාට කමක් නැහැ. ඉතින් මගේ මෙතන වීඩියෝ views 20යිනේ තියෙන්නේ. ඉතින් මේක අයින් කරලා ආයි දැම්මත් අවුලක් නැහැ. ඉතින් YouTube එකට වීඩියෝ එක අප්ලෝඩ් කරන්න කලින් ඒ බෑග්ග්‍රවුන්ඩ් මියුසික් වලට කොපිරයිට් තීද කියලා බලලා අප්ලෝඩ් කරන්න. නැත්නම් මේ වගේ ප්‍රශ්න වලට මුහුණ දෙන්න සිද්ධ වෙයි. ඉතින් මේ මගේ channel එකේ මේ වීඩියෝ එක තාමත් තියෙනවා. ඔයගලන්ට ගිහින් බලන්න පුළුවන් ඒක කොහොමද කියලා බෑග්ග්‍රවුන්ඩ් මියුසික් එක අයින් කරාට පස්සේ තත්ත්වය කියලා. එහෙනම් තවත් මේ වගේ වීඩියෝ එකකින් හම්බ වෙන බලාපොරොත්තු වෙන අදට අපි යනවා. එහෙනම් මම මේ වීඩියෝ එක ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියන්නම්. ඔයගොල්ලෝ ඒකත් බලන්න. එහෙනම් අපි ගියා. ඉතින් මෙතන උඩ තියෙන sign up කියන එකෙන් යනවා මම. ඉතින් මෙතනට create account කියන එකට ඔයාගේ phone number එක දෙන්නත් පුළුවන්. නැත්නම් Google account එක link කරන්න පුළුවන්. ඉතින් මම මෙතන Google account එක link කරනවා. ඉතින් account එක link කරගත්තට පස්සේ අපිට මෙතන birthday එක දෙන්න ඕනේ. ඉතින් මෙතන ඔයාගේ උපන්දිනේ දාන්න. මෙතන month එකට දෙන්න කැමති එකක් දාන්න. ඉතින් මෙන්න මේ විදිහට ඉන්ටර්ෆේස් එක බලා ගන්න පුළුවන් අපිට. ඉතින් මෙතන සින්දුවක් හදන්න ඕන නම් ඔයා ලියන්න ඕනේ මෙන්න මෙතන account එක හදපුවම මේ create කියන තැනට එනවා.